ආයුබෝවන් සියලු දෙනාටම මගේ නම විජිත් ජයමාන්න රෝහණ විශ්වවිද්‍යාලයේ ආහාර විද්‍යාව තාක්ෂණ පිළිබඳ ජේසි මහාචාර්ය. මම ඉස්සෙල්ලා වීඩියෝ වල පැහැදිලි කරා මේ බාර අඩු කරගන්නේ කොහොමද? මම සරල ව්‍යායාම කීපයක් කළා පෙන්නුවා. එතකොට මම අද කතා කරන්න යනවා මේ තවත් සංකල්පයක් ගැන බාර අඩු කරගන්න සහ සෞඛ්‍ය සම්පන්නව ඉන්න පාවිච්චි කරන ක්‍රමය තමයි මේ ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං කියලා. මේ ලෝකයේම පිළිගත් ක්‍රමයක් තමයි ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං කියන්නේ. දැන් ඒකෙදි වෙන්නේ දැන් කැලරි ගන්න ප්‍රමාණය අඩු කිරීමක් නෙවෙයි, අපි කන්නේ කොයි වෙලාවටද කියලා තීරණය කරන එක. ඒ කියන්නේ කන්නේ මොනවද වලට වඩා කන්නේ කොහොමද? වෙලාව ගැන තමයි ඉතින්දි මේව කරන්නේ. දැන් මේකේ මේ ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං වල ක්‍රම ප්‍රධාන තුනක් තියෙනවා. 16-8 ප්‍රොටෝකෝල් කියලා කියනවා. 16-18 5-2 ඩයට් කියලා එකක් තියෙනවා. ඕල්ටර්නේට් ඩේ කියලා එකක් තියෙනවා. දැන් මේ 16-8 ප්‍රොටෝකෝල් එක තමයි බිගිනර්ස්ලාට පටන් ගන්න කට්ටියට පටන් ගන්න ලේසිම සහ මේක තමයි ලෝකේ දැන් ගොඩක් රටවල් වල පාවිච්චි කරන ගොඩක් කලින් ඉඳලා මේක පාවිච්චි කරනවා. මේකට මේ ලංකාවේ වෙන නමුත් මම දැන දීලා තියෙනවා අර ක්‍රමය මේ ක්‍රමය කියලා. මම මේ විද්‍යාත්මකව පැහැදිලි කරොත් 16-8 කියන්නේ පැය 16ක් නිරාහාරව ඉන්නවා, පැය 8ක් කෑම කනවා. ඒක තමයි බිගිනර්ස්ලාට පටන් ගන්න හොඳම වැඩේ. එතකොට උදේ ආහාරය අතාරින්න වෙනවා. උදේ ආහාරය අනිවාර්යෙන්ම අතාරින්න වෙනවා. අපි කියමු රෑ ආහාරය 8ට වගේ ගත්තයි කියලා. එතකොට දවල් 12 වෙනකන් ඊළඟ දවසේ උදේ ආහාරය නැහැ. දවල් 12 වෙනකන් කන්න බෑ. ඊට පස්සේ දවල් 12 ඉඳලා රෑ 8 වෙනකන් කන්න පුළුවන්. ඒ කියන්නේ ඒකට කියන්නේ 16-8 ක්‍රමය. පැය 16ක් නිරාහාරව ඉන්නවා, පැය 8ක් කනවා. ඒක තමයි ලේසිම ක්‍රමය. ඊළඟට තියෙනවා මේ 5-2 ඩයට් කියලා. ඊළඟ ක්‍රමය ඒකෙදි වෙන්නේ සාමාන්‍ය විදියට දවස් 5ක් කනවා. ඊට පස්සේ දවස් 2ක් එක ළඟ වෙන්න පුළුවන්, නැත්නම් දවස් 2 එක ළඟ නොවෙන්නත් පුළුවන්. එතෙන්දී වෙන්නේ ඒ දවස් දෙකේ ඉතාමත් අඩු කැලරි ප්‍රමාණයක් ගන්නවා. දැන් අපි කියමු අපිට ඕන කැලරි 2000 කියලා, කිලෝ කැලරි 2000. හැබැයි මේ ක්‍රමයේදී දවස් 5ක් සාමාන්‍ය විදියට කනවා, දවස් 2ක් කිලෝ කැලරි 500යි 600යි ගන්නෙ. ඒක අර ක්‍රමයට වඩා ටිකක් අමාරුයි. ඊළඟ මෙතෙන්ට තමයි මේ ඕල්ටර්නේට් ඩේ කියන එක. ඒක තමයි අමාරුම ක්‍රමය. ඒකෙදි වෙන්නේ සාමාන්‍ය විදියට කනවා, ඊට පස්සේ දවසක් විතර මුකුත්ම නොකා ඉන්නවා. ඊට පස්සේ ආපහු කනවා, සාමාන්‍ය විදියට ආපහු දවසක් විතර නොකා ඉන්නවා. මේක අමාරුම ක්‍රමයක්. දැන් අර 16-8 ක්‍රමය තමයි ලේසිම. ඉතින් ඕගොල්ලෝ පටන් ගන්නවා නම් මේක 16-8 ක්‍රමය පටන් ගන්න. මේකට මේ ලංකාවේ එක නම් ඈතකදී මේ පටවැඳුනා. දැන් ඊළඟ මෙතඩ් එක තමයි මගේ මෙතඩ් එක. දැන් 16-8 5-2 ඕල්ටර්නේට් මෙතඩ්. මගේ මෙතඩ් එක ඕනනම් ඕගොල්ලන්ට පුළුවන් ජයමාන මෙතඩ් කියලා නම් කරන්න. ඒකෙදි කරන්නේ අපි කෑම කන්නේ අර අපේ මුතුන් මිත්තෝ කෑම කාපු විදියට. ඒ කියන්නේ මේ බඩගිනි වුණාම පොඩ්ඩක් කනවා. ගොඩක් වෙලාවට නිරාහාරව තමයි ඉන්නේ. අපිට බඩගිනි වුණාම විතරයි කන්නේ. අපි ගන්න කිලෝ කැලරිස් අවශ්‍ය ප්‍රමාණයට විතරයි. ඊට පස්සේ ඒ ටික බර්න් කරන්න අපි ව්‍යායාම කරන්න ඕන. දැන් මම ව්‍යායාම ටිකක් පෙන්නුවා. අද තව ටිකක් මම කරලා පෙන්නන්නම්. දැන් මේකෙදි වෙන්නේ මොකද්ද? ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං වලදී වෙන්නේ අපි කෑම ගන්න එක නෙවෙයි, අපේ ඇඟේ තැන්පත් වෙලා තියෙන ග්ලයිකෝජන් එහෙම නැත්නම් ෆැට් තමයි යූස් කරන්නේ. මොකද අපි කෑම කන්නේ නැහනේ. ඔය 16-8 5-2 ජයමන් මෙතන මොකෙද කෑම අඩු කරලා තියෙන්නේ. එතකොට වෙන්නේ කෑම කන්න නැතුණාම ඇඟේ තැන්පත් වෙලා තියෙන ග්ලයිකෝජන්, අක්මාවේ සහ මසල්ස් වල තියෙන ග්ලයිකෝජන් ටික, එහෙම නැත්නම් අපේ බඩේ තැන්පත් වෙලා තියෙන ෆැට් ටිකෙන් තමයි ශක්තිය ගන්න. ඒව දිය වෙලා යනවා. ඉතින් මේක ටිකක් කරන්න ඕනේ. ඉතින් මාස 6ක් වත් කරන්න ඕනේ. මේ දවසෙන් දෙකෙන් මේක ප්‍රතිඵල එන්නේ නැහැ. දැන් මේ විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා මේ සිඩ්නි විශ්වවිද්‍යාලය යුනිවර්සිටි ඔෆ් සිඩ්නි කරපු පරීක්ෂණයකින් මාස 6ක් ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං කරොත් 108ක් විතර බොඩි වේට් එක අඩු කරගන්න පුළුවන් කියලා. දැන් මේ මෙතඩ් එකෙන් අනිත් මෙතඩ් වලින් ඊට වඩා අඩු කරගන්න පුළුවන්. එතකොට තව විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා දැන් මේ නිරාහාරව ඉන්න එක වෛද්‍ය ප්‍රතිකාරයක් වගේ. අපි නිරාහාරව ඉන්නවා කියන්නේ අපේ අනවශ්‍ය සෛල
විනාශ වෙනවා. මම ළඟදී මේ ආටිකල් එකක් කියවුවා මේ නිරාහාරව හිටියම කැන්සර් සෙල්ස් පවා විනාශ වෙනවා කියලා. ඒ කියන්නේ අර සෛල කැන්සර් සෙල්ස් යූස් කරනවා එනර්ජි නිපදවන්න. ඉතින් මේ නිරාහාර වෙනවා කියන්නේ ලොකු වෛද්‍ය ප්‍රතිකර්මයක්. දැන් අපේ මිනිස්සු ඉස්සෙල්ලා කැලේ හිටියා හෝමෝ සාපියන්ස්ලා අවුරුදු ලක්ෂ ගාණක්. ඒගොල්ලොන්ට ඔය heart attack, diabetes, cancer මුකුත්ම තිබ්බේ නැහැ. මොකද ඒගොල්ලෝගේ ආහාර රටාවෙන් ඉඳ. අද මොකද වෙලා තියෙන්නේ? අද මේ සියලුම රෝග වලින් තමයි නොවන රෝග වලින් තමයි වැඩියෙන් මිනිස්සු මැරෙන්නේ බෝවන් රෝග වලට වඩා. මොකද ආහාර රටාව. ඉතින් පුළුවන් නම් ඔයගොල්ලෝ ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං ඊට වඩා ලොකු ක්‍රමයක් කරන්න ඕන. දැන් මේකේ තියෙන මේ ඇඩ්වාන්ටේජස් ගත්තම මේ ගොඩක් මේ නොවන රෝග අඩු කරගන්න පුළුවන්. දැන් උදාහරණයක් ගත්තොත් බ්ලඩ් ප්‍රෙෂර් එක අඩු වෙනවා නිරාහාර විඳීමෙන්. low density lipoprotein cholesterol ඒ කියන්නේ LDL cholesterol අඩු වෙනවා. HDL cholesterol වැඩි වෙනවා. total cholesterol අඩු වෙනවා. ඊට පස්සේ heart rate එක සාමාන්‍යයෙන් අඩු වෙනවා. hypertension blood pressure අඩු වෙනවා. මේ වගේ ගොඩාක් මේ දැන් ඔය ඩයබටිස් පේෂන්ට්ස්ලා ගන්නකො දැන් type 2 diabetes insulin resistance එක නේ ඩයට් හින්දා type 2 diabetes එන්නේ. එතකොට insulin resistance එක වැඩි කරනවා. මේ නිරාහාරව සිටීමේ ඔන්න ගොඩාක් තියෙනවා මේ මට වෙලා නැහැ ඔක්කොම කියන්න. දැන් ඔය මම ඉස්සෙල්ලා කිව්වා වගේ 16 8 ක්‍රමය ගත්තොත් ඒක හොඳයි බිගිනර්ස්ලාට. ඒ කියන්නේ හැමදාම ඒ බිගිනර්ස්ලා පටන් ගන්න ඒකෙන්. ඒ කියන්නේ ඒක ලේසි. ඒකට 5 2 ක්‍රමය. ඒක මීඩියම් ඩිෆිකල්ටි. weight loss එක බර අඩු කරන්නම ඒක කරන්නේ. 1 meal a day. ඒ කියන්නේ ඒක හොඳයි මේ ඇඩ්වාන්ස් ප්‍රැක්ටිෂනර්ස්ලාට. ඒ කියන්නේ මේ ගැන කරන්න ඕන මේක හිතාගෙන ඉන්න කට්ටියට 1 meal a day. ඩිෆිකල්ටි එක high. ඒ කියන්නේ හරි අමාරු. alternate day. ඒක හරිමත් අමාරුයි. ඉතින් ඒ කියන්නේ දවසක් නිරාහාරව ඉන්න එපා. ඒ වුණාට දැන් මුස්ලිම් ආගමේ නෝම්බි අල්ලන අය එහෙම ඉන්නවා. එහෙම උදේ 6 ඉඳලා මම හිතන හවස 6 වෙනකන් ඔය රාමසාන් මාසේ. ඒකේ විද්‍යාත්මක පසුබිම තමයි මේක. ඒ කියන්නේ නිරාහාරව සිටීම. එතකොට දැන් අපි මේක කරනකොට මේ අපි සමහර දැන් ප්‍රෙග්නන්ට් කිරි දෙන අම්මලා මේක කරන්න අරකයි. මොකද ඒගොල්ලෝ මේ ඔය ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං කරන්න යන එක හොඳ නැහැ. ඊට පස්සේ ඔය මොනවා හරි ඊටිං ඩිසෝඩර්ස් ඒ කියන්නේ කෑවම මොන හරි ප්‍රශ්න ඇති වෙන කට්ටියත් මේක කරන්න හොඳ නැහැ. ඊළඟට වයස 18ට වඩා අඩු කට්ටියත් මේවා කරන්න හොඳ නැහැ. type 1 diabetes තියෙන කට්ටියත් මේක කරන්න හොඳ නැහැ. type 2 diabetes කට්ටියට හොඳයි මේක. type 1 diabetes කියන්නේ අර pancreas එකේ අග්නාශයේ ඉන්සියුලින් උපදවන්නේ නැtei කියන එක. එතකොට type 2 diabetes කට්ටියට මේක හොඳයි. එතකොට මම අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ නිරාහාරව ඉන්නවයි කියන්නේ ආහාර නැතුවම ඉන්න එක නෙවෙයි. නමුත් යම්කිසි ක්‍රමයකින් අපි අපේ ශරීරයේ තියෙන මේ සියලුම පද්ධතිය ආහාර ජීර්ණ පද්ධතිය, සුද්ධතර සංසරණ පද්ධතිය, ඔය වගේ ගොඩක් තියෙනවනේ ශ්වසන පද්ධතිය. දැන් මේ පද්ධතිය ඔක්කොම ඉම්ප්‍රූව් කරලා යහපත් සෞඛ්‍ය තත්ත්වයක් ලබා ගන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ නිරාහාරව සිටීම ෆාස්ටිං කියන්නේ. එතකොට දැන් මම කතා කරා ද ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං ගැන. මම ඊට වඩා ඇඩ්වාන්ස් දේවල් ගැන ඉදිරියට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් සියල්ලන්ටම බොහොමත් ස්තුතියි.